ඔයත් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ද? එහෙම නැත්නම් වීඩියෝ එඩිටර් කෙනෙක්ද? එහෙනම් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන වෙබ්සයිට් එකක්. ඉතින් අද මම ගෙනාපු වෙබ්සයිට් එකෙන් ඔයාලා After Effects වගේ ගොඩක් සංකීර්ණ software වලින් හදන motion graphics එහෙම නැත්නම් animations ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේ මේ animations මේ වෙබ්සයිට් එක ඇතුළේදීම අපිට කස්ටමයිස් කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මේ වෙබ්සයිට් එකට කිසිම මුදලක් ගෙවන්න ඕන වෙන්නේ නැහැ. හරි ඉතින් එහෙනම් අපි දැන් ඉක්මනටම යමු අපේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell notification එකත් all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ මොකක් හරි browser එකක් open කරගෙන ඒක search bar එකේ type කරගන්න ඕනේ jitter කියලා. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ විදි link එකක් බලා ගන්න පුළුවන් වෙයි. අපි යන්නේ link එක උඩ click කරගන්න ඕනේ. හරි ඉතින් ඔයාලා මේකට ඔයාලා Google account එකක් දීලා sign in වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදි interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් ඉන්නේ මෙතන drafts කියන section එකේ. මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ අපි කලින් මෙතනින් හදපු projects. ඉතින් ඔයාලා මේකට log වුණේ පළවෙනි වතාවට නම් ඔයාලගේ මේ draft කියන section එකේ මොකුත් නැතුව ඇති. ඉතින් ඔයාලට පේනවා අපිට මෙතන create new file කියලා බටන් එකක් තියෙනවා. අපිට මෙන්න මෙතනින් අපිටම මුලින් ඉඳන් animation එකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් මම අද කියලා දෙන්නේ ඒක නෙමෙයි. මම අද කියලා දෙන්නේ මේ website එකේ තියෙන animations අපි කොහොමද customize කරලා use කරන්න කියලා. ඉතින් මේ draft කියන section එකට යටින් තියෙනවා templates කියලා section එකක්. අපි යන්නේ ඒක උඩ click කරගන්න ඕනේ. ඉතින් එතකොට අපිට අපේ videos edit කරද්දී ඕන වෙන ගොඩක් motion graphics එහෙම නැත්නම් animations අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලට දැන් පේනවා මෙතන මේ විදියට තියෙන motion graphics ටික මේ විදිහේ categories වලට බෙදලා තියෙනවා කියලා. ඉතින් මම දැන් මෙතන තියෙන logos කියන එකට click කරගන්නම්. හරි ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ logo animations ගණනාවක් මේ website එකේ තියෙනවා කියලා. ඉතින් අපිට මේ logo animations ඕනනම් intro එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් අපිට මේ logos කියන category එකේම යටට ගියාට පස්සේ මෙන්න මේ විදිහටම Adobe Premiere Pro, Adobe Photoshop, Adobe Illustrator, Adobe After Effects වගේ softwares වල logo animations උත් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ animations customize කරන්නේ නැතුවම download කරගෙන use කරන්න පුළුවන්. ඒ වගේම තවත් යට ගියාම අපිට මෙන්න මේ විදිහට Facebook, Instagram, Twitter වගේ logo animations උත් බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඊළඟට මම මෙතන යට තියෙන social media කෙනෙකුට click කරගන්නම්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ message animations වගේම තවත් ගොඩක් animations මේ category එකේ තියෙනවා කියලා. හරි ඉතින් ඊළඟට මම මෙතන video titles කෙනෙකුට click කරගන්නම්. ඉතින් දැන් ඔයාලට මෙන්න මේ විදිහට videos title වලට පාවිච්චි කරන්න පුළුවන් animations ගොඩක් බලා ගන්න පුළුවන්. අපිට මේ animations ලේසියෙන්ම customize කරගෙන ඒවා අපේ videos වලට use කරගන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරපු categories වලට අමතරව මෙතන තවත් ads, websites, UI elements, charts, icons මේ වගේ තවත් ගොඩක් categories තියෙනවා. ඉතින් ඔයාලට මේ website එකට ඇවිල්ලාම ඒවා use කරලා බලන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් මම දැන් කියලා දෙන්නම් කොහොමද මේ animations මේ website එක ඇතුළේදීම customize කරගන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලට examples 3ක් තමයි පෙන්නන්නේ. ඔයාලට මම මේ කියලා දෙන විදිහට මේක තියෙන ඕනම motion graphic එකක් customize කරගන්න පුළුවන්. හරි ඉතින් මම ඉස්සෙල්ලාම ඔයාලට edit කරලා පෙන්නන්න යන්නේ මෙන්න මේ motion graphic එක. හරි ඉතින් මම දැන් මේකට මේ විදිහට click කරගන්නවා. ඉතින් එතකොට අපිට මෙන්න මේ විදිහේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි දැන් මෙතන තියෙන duplicate to edit කියන බටන් එකට click කරගන්න ඕනේ. හරි ඉතින් ඊට පස්සේ මම මෙන්න මෙතනින් මේ animation එක play කරලා බලනවා. හරි ඉතින් දැන් මෙන්න මේ විදිහට තමයි අපේ animation එක play වෙන්නේ. හරි ඉතින් අපි දැන් මේක තියෙන මේ logo එක text ටික සහ background එක වෙනස් කරගන්න මේ design කියන එකට යන්න ඕනේ. හරි ඉතින් මම දැන් ඉස්සෙල්ලාම මෙන්න මේ background image එකට මෙන්න මේ විදිහට click කරගන්නවා. එතකොට අපේ දකුණු පැත්තේ මෙන්න මේ විදිහේ window එකක් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතන තියෙන replace media කියන එකට click කරගන්න ඕනේ. හරි ඉතින් මම දැන් මෙතන replace media කියන එකේ මම කලින් download කරගත්ත wallpaper එක මේකට add කරගත්තා. ඉතින් ඊළඟට මම මෙන්න මේ message icon එක උඩත් මෙන්න මේ විදිහට click කරගන්නවා. ඊළඟට මම මෙන්න මෙතන තියෙන replace media කියන එක click කරලා ඒකට YouTube blog එක upload කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ ඊතුරු text එකත් මෙන්න මේ විදිහට වෙනස් කරගන්නවා. හරි ඉතින් මම දැන් මෙන්න මේ විදිහට අපේ message එක design කරගත්තා. ඉතින් අපි දැන් මේකේ design part එක කරලා ඉවරයි. ඒක නිසා මම දැන් මෙන්න මේ animate කියන එකට click කරගන්නවා. අපිට මෙන්න මෙතනින් අපේ animation එකේ දිග වැඩි කරගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙන්න මේ animation එක pop up වෙන්න යන වෙලාව ටිකක් වැඩි කරගන්නවා. ඉතින් ඒකට මම මෙන්න මේ layer එක මෙන්න මේ විදිහට ටිකක් දික් කරගන්නවා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට අපේ animation එකේ time එක වැඩි වෙනවා. ඉතින් ඊළඟට මම මෙන්න මේ out animation එකේ time එකත් ටිකක් වැඩි කරගන්නවා. ඒ විදිහට ඒකත් හදාගත්තට පස්සේ මම දැන් අපේ animation එක play කරලා බලන්නම්. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි හදාගත්ත animation එක ගොඩක්ම ලස්සනට play වෙනවා කියලා. ඉතින් දැන් මේක export කරගන්න අපි මෙන්න මෙතන තියෙන export කියන බටන් එකට click කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම මෙතන තියෙන මේ 720 කියන resolution එකට click කරගන්නවා.
එතකොට ඔයාලට මෙන්න මේ විදියට ඔයාලගේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙනවා බලාගන්න පුළුවන්. ඔයාලට දැන් බලාගන්න පුළුවන් මේ වීඩියෝ එකේ මෙන්න මේ විදියට පොඩියට GT එකේ watermark එකක් වැදලා තියෙනවා කියලා. ඉතින් අපිට මේක අපේ වීඩියෝ එකට ඇඩ් කරද්දී මේක crop කරලා හරි නැත්නම් මේක resize කරලා හරි මේ watermark එක අයින් කරගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් මේ එක්ස්පෝර්ට් වෙච්ච වීඩියෝ එක මෙන්න මෙතනින් මගේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් එතකොට මෙන්න මේ විදියට ඒක අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් වෙන අපිට බලාගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් දෙවෙනි එක්සැම්පල් එක විදියට ඔයාලට එඩිට් කරලා පෙන්නන්න යන්නේ මෙන්න මේ motion graphic එක. ඉතින් මේක තියෙන්නේ logos කියන කැටගරි එකේ. අපිට මේ logo animation එක අපේ YouTube channel එකේ intro එකක් විදියට උනත් use කරගන්න පුළුවන්. දැන් මම මේක edit කරගන්න මේක උඩ මේ විදියට click කරගන්නවා. ඉතින් එතකොට අපිට ආයෙත් මෙන්න මේ විදියට duplicate edit කියලා button එක බලා ගන්න පුළුවන්. අපි යන්නේ button එක උඩ click කරගන්න ඕනි. ඒකේ විදියට click කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් මෙතන තියෙන play button එක click කරලා මේ animation එක play කරලා බලන්නම්. දැන් අපි දැක්ක විදිහට තමයි අපි මෙන්න මේ animation එක play වෙන්නේ. ඉතින් දැන් මට මේක logo එකයි text එකයි වෙනස් කරගන්න ඕන හින්දා මම මෙතන animate කියන එකෙන් design කියන එකට switch වෙනවා. ඊට පස්සේ මම මෙන්න මෙතන තියෙන logo එක උඩ මේ විදිහට click කරගන්නවා. එතකොට දකුණු පැත්තේ මෙන්න මේ විදිහේ tab එකක් open වෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන media කියන එකේ තියෙන replace media කියන එක උඩ click කරලා අපිට මේකට අපේ logo එකක් import කරගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් මේකට මගේ YouTube channel එකේ logo එක මේ විදිහට upload කරගත්තා. ඉතින් අපිට මෙතන තියෙන size කියන එක වැඩි කරලා මේක size එක ටිකක් වැඩි කරගන්නත් පුළුවන්. ඒ විදිහට size එක වැඩි කරගත්තට පස්සේ අපිට මෙතනින් අපේ logo එක center එකට align කරගන්නත් පුළුවන්. දැන් මම අපේ logo එක හදාගෙන ඉවරයි. දැන් මට කරන්න තියෙන්නේ මෙන්න මේ text එක edit කරගන්න එක. ඉතින් ඒකට මම මෙන්න මේ text එක උඩ double click කරනවා. ඊට පස්සේ මම මෙතනින් Linux Kona කියලා type කරගන්නවා. හරි ඉතින් මම දැන් මේ text එක ඒ විදිහට වෙනස් කරගත්තා. ඔයාලට ඕන නම් මේ text එක උඩ click කරලා මේකේ colors change කරගන්නත් පුළුවන්. ඉතින් මම දැන් එහෙම මේකේ colors change කරගන්න යන්නේ නැහැ. ඉතින් මට දැන් මේ text එකේ size එක පොඩි කියලා හිතෙන නිසා මම මෙතනින් size එක ටිකක් වැඩි කරගන්නවා. හරි ඉතින් අපි දැන් අපේ animation එකේ design part එක කරගෙන ඉවරයි. ඉතින් ඒක නිසා මම මෙතනින් animate කියන එකට මාරු වෙනවා. හරි ඉතින් දැන් අපි අපේ animation එක මේ විදිහට play කරලා බලමු. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ YouTube channel එකේ intro එක විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ගොඩක්ම හොඳ animation එකක් හැදිලා තියෙනවා කියලා. හරි ඉතින් මම දැන් මේකත් export කරගන්න මෙතන තියෙන export කියන button එක උඩ click කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ 1280 720 resolution එක උඩ click කරගන්නවා. මේ විදිහට වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙලා ඉවරනාට පස්සේ අපිට මෙතනින් ඒක අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් මගේ තුන්වෙනි එක්සැම්පල් එක විදිහට ඔයාලට එඩිට් කරලා පෙන්නන්න යන්නේ මෙන්න මේ ඇනිමේෂන් එක. ඉතින් ඒක එඩිට් කරන්න මම මෙන්න මේ විදිහට මේක උඩ ක්ලික් කරගන්නවා. එතකොට අපිට ආයෙත් මෙන්න මේ විදිහට ඩුප්ලිකේට් එඩිට් කියලා බටන් එක බලා ගන්න පුළුවන්. අපි අන්න ඒකටත් ක්ලික් කරගන්න ඕනේ. හරි ඉතින් දැන් මම මේ ඇනිමේෂන් එක පොඩ්ඩක් ප්ලේ කරලා බලන්නම්. ඉතින් අපිට දැන් බලා ගන්න පුළුවන් මේ ඇනිමේෂන් එක ටියුටෝරියල් වීඩියෝස් කරන channel එකකට ගොඩක්ම වැදගත් වෙනවා කියලා. ඉතින් මම දැන් මේ ඇනිමේෂන් එකේ logo එකයි text එකයි replace කරගන්න මෙතනින් design කියන එකට මාරු වෙනවා. ඊළඟට මම මෙන්න මේ විදිහට මේ logo එකට click කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම මෙතන තියෙන replace media කියන එක click කරලා මේකට YouTube logo එක upload කරගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා මේ YouTube logo එකේ size එක මේ අපිට එන්න ඕනේ logo එකේ size එකට වඩා ලොකුයි. ඒ නිසා මම මෙතනින් size එක ටිකක් අඩු කරගන්නවා. ඒකේ විදිහට හදාගත්තට පස්සේ මම මෙන්න මේ text එකත් වෙනස් කරගන්නවා. ඉතින් දැන් මේ text එකේ size එකත් ටිකක් වැඩි හින්දා මම ඒකේ size එකත් ටිකක් අඩු කරගන්නවා. හරි ඉතින් මම දැන් මේ විදිහට මේක text එකත් edit කරගත්තා. ඉතින් අපි මේ විදිහට edit කරගත්ත animation එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේකත් මෙතන තියෙන export button එක click කරලා ලේසියෙන්ම export කරගෙන අපේ computer එකට download කරගන්න පුළුවන්. හරි ඉතින් මං හිතනවා මේ වීඩියෝ කාඩ වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ කාඩ වැදගත් වුණා නම් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහසත් පහලින් අනිවාර්යයෙන්ම comment කරගෙන යන්න.